සහ විවිධ අර්ථකථනයන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එහිදී මම අර්ථකථන කිහිපයක් මෙහිදී ඔයගොල්ලන්ට බැලීමට ස්ක්‍රීන් ඉතිහාසය කියන විෂය සම්බන්ධයෙන් විවිධ අර්ථ නිරූපණයන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම අතර අර්ථ නිරූපණයන් තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි අතීතය හා වර්තමානය අතර නොනවතින සංවාදය ඉතිහාසය කියලා කියනවා. අතීතයේ කළ කී දෑ ඉතිහාසය කියලා කියනවා. මානව සමාජයේ විකාශනීය කතන්දරය ඉතිහාසය කියලා කියනවා. පොදුවේ ගත්තාම ඉතිහාසය කියන්නේ මිනිසා විසින් කරනු ලබන සෑම දෙයක්ම පහේ ඉතිහාසයේ විෂයට අන්තර්ගත වෙනවා. දේශපාලන, ආර්ථික, සංස්කෘතිකම හා නීතිමය අංශ පමණක් නොව විද්‍යාත්මක සංවර්ධනයටත් කලා හා සාහිත්‍ය අංශත් ඊට අන්තර්ගත වෙනවා. මෙම ඉතිහාසය විෂය සම්බන්ධයෙන් විවිධ ඉතිහාසඥයින් විසින් විවිධ මත නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර වඩාත් කැපී පෙනෙන නිර්වචනයක් වශයෙන් E.H. කාර් කියන ඉතිහාසඥයා විසින් ඉදිරිපත් කරන නිර්වචනය හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු කියනවා වර්තමානය තේරුම් ගැනීමට අතීතය යතුරු වශයෙන් තේරුම් ගත යුතුය කියලා. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඉතිහාසයේ විෂය අධ්‍යයනය කිරීමේ ඇති ප්‍රයෝජන මොනවද කියන එක. පොදුවේ ගත්තාම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අපිට අනිවාර්යයෙන්ම ඉතිහාසය කියන විෂය ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා. ජාතික අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විශේෂයෙන්ම ඉතිහාසය පිළිබඳව යම් අවබෝධයක් තිබීම සෑම පුද්ගලයෙක් තුළම වඩාත් වැදගත් වෙනවා. අපි කිව්වා වර්තමානය ගොඩනැගෙන්නේ අතීතයේ පදනම් කරගෙන. අතීතයේ තියෙන සාධක එක තමයි වර්තමානය ගොඩනැගිලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉතිහාසය කියන විෂය පිළිබඳව යම් කිසි දල අවබෝධයක් පුළුල් නෙමෙයි දල අවබෝධයක් තිබීම බෙහෙවින් වැදගත් වෙන. ඒක නිසා සියලුම අපි දන්න පාසල් විෂයට අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන ප්‍රධාන විෂයක් විදිහට ඉතිහාසයේ විෂය පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ ඉතිහාසයේ විෂය හැදෑරීමේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා අපිට බලන්න පුළුවන්. එකක් තමයි ජාතික අනන්‍යතාවය හඳුනා ගන්න ඉතිහාසයේ විෂය අධ්‍යයනය කළ යුතුය. ඒ වගේම තමා ජීවත් වෙන සමාජය හා ලෝකයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඉතිහාසයේ විෂය අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. දැන් අපි ඉතිහාසය කියන පාඩම් මාලාව යටතේ ලංකා ඉතිහාසය ගැන විතරක් නෙමෙයි ඉන්දියාව, ග්‍රීක කියන ග්‍රීක ඉතිහාසය ගැන අධ්‍යයනය කිරීමට පුළුවන්. ඒ අනුව දැන් ඉතිහාසයේ විෂය කොටස් 3යි ලංකා, ඉන්දියා සහ ග්‍රීක කියලා. ඒ කොටස් 3 යටතේ අපිට ඒ ඉතිහාසයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අතීතය ආශ්‍රයෙන් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගැනීමට රටේ අනාගත නායකත්වයේ බාර ගැනීම සඳහා සූදානම් වන අනාගත පරපුරට දේශපාලන සිදුවීම් හා බලවේග පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ජාතික අනන්‍යතාවය හඳුනා ගැනීමට ඒ වගේම තමා අන් සංස්කෘතීන්ට ගරු කිරීමට විවිධ මත ඉවසීමට ජාතික සමගිය ගොඩනගා ගැනීමට කාලය හා අවකාශය පිළිබඳ අදහස වර්ධනයට විවේචනාත්මක චින්තනයේ වර්ධනයට දේශානුරාගයේ දේශාභිමානය කියන හැඟීම් දැනදීමට එතනින් ගියාම
අපි කිව්වොත් එහෙම අපේ වාරි තාක්ෂණයේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඒ වගේම තමයි අපේ පැවතුණු සිරිත් විරිත් සහ සංස්කෘතික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අතීතයේ සිටි මිනිසා විසින් අනුගමනය කරනු ලැබූ විවිධ නීතිමය පද්ධතීන් සහ පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඒ වගේ තමයි ආහාර පාන ඇඳුම් පැළඳුම් ප්‍රවාහන ශේෂ්ත්‍රය යටිතල පහසුකම් ආදී පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ආදී විවිධ දේවල් සඳහා අපි ඉතිහාසයේ ඉගෙන ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඒ අනුව අද අපේ මාතෘකාව වෙන්නේ ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ හැදෑරීමේදී උපකාරී වෙන මූලාශ්‍ර. මොනවද මේ මූලාශ්‍ර? මේක යටතේ මේ මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මේ සාහිත්‍යමය මූලාශ්‍ර, අනිත් එක අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා හඳුන්වා දෙන්න පුළුවන්. ඕක අපිට මෙහෙම කියන්න. ඉතිහාසය ගොඩනගා ගැනීමට උපකාරී වෙන සියලුම දේ ඓතිහාසික මූලාශ්‍ර වශයෙන් හඳුන්වනවා. ඉගෙනීමේ පාසුව සඳහා ඓතිහාසික මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාහිත්‍යමය මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා එතනදී කොටස් දෙකක් තියෙනවා. එතනදී සාහිත්‍යමය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය හා විදේශීය සාහිත්‍ය කියලා, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කාසි නටබුන් සෙල්ලිපි කියලා කොටස් තුනකට බෙදෙනවා. සෙල්ලිපි ගත්තාම අපි ටැම් ලිපි, පුවරු ලිපි, කිරි ලිපි, හා ලෙන් ලිපි කියලා කොටස් තුනකට බෙදන්න කොටස් 4කට වර්ගීකරණය කරන්න පුළුවන්. මේවා ඊට පස්සේ අනු කොටස් යටතේ ගණනාවක් යටතේ බෙදෙනවා. දැන් සාහිත්‍යමය මූලාශ්‍රත් දැන් දේශීය සාහිත්‍ය ගත්තේ පද්‍ය ආදී වශයෙන් මූලාශ්‍ර ගණනාවක් යටතේ නැවත උපකොටස් වලට බෙදෙනවා. ඊට පස්සේ විදේශීය සාහිත්‍යයත් දේශාටන වාර්තා ආදී දිනපොත් ආදී වශයෙන් ගණනාවක් යටතේ කියන්නේ අංශ ගණනාවක් යටතේ ඒක බෙදලා යනවා. කොටස් වලට අනු කොටස් වලට බෙදෙනවා. යම් කිසි රටක අඛණ්ඩ ඉතිහාසයේ ගොඩනගා ගැනීම සඳහා සාහිත්‍යමය මූලාශ්‍ර වඩාත් වැදගත් වන අතර සෙසු මූලාශ්‍රද ඒ සඳහා උපකාරී වෙනවා. දේශීය මූලාශ්‍රවල එන කරුණු තහවුරු කර ගැනීමට විදේශීය මූලාශ්‍ර වැදගත් වන අතර දේශීය මූලාශ්‍රවල සඳහන් නොවන ඇතැම් ඓතිහාසික කරුණු රැසක් විදේශීය මූලාශ්‍රයන් පරිශීලනය කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ සඳහන් වන කරුණු සනාථ කර ගැනීමට සාහිත්‍යමය මූලාශ්‍රවලින් නොලැබෙන තොරතුරු ලබා ගැනීමට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පරිශීලනය කිරීම බෙහෙවින් වැදගත් වෙනවා. සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල එන කරුණු සංසන්දනාත්මකව විග්‍රහ කර බැලීමෙන් ඓතිහාසික තොරතුරු වඩාත් නිවැරදිව තහවුරු කර ගැනීමට හැකියාව තියෙනවා. මෙන්න අපි දේශීය මූලාශ්‍ර ගැන කතා කරනවා. ඒ කියන්නේ සාහිත්‍යමය මූලාශ්‍ර ගත්තාම එතනදී ලංකා ඉතිහාසයේ හැදෑරීමේලා බෙහෙවින් වැදගත් වන මූලාශ්‍රයක් වශයෙන් දේශීය සාහිත්‍යමය මූලාශ්‍ර හඳුන්වා දෙන්න පුළුවන්. මේ දේශීය සාහිත්‍ය ගැන කියනකොට ශ්‍රී ලංකා ඉතිහාසයේ පිළිබඳව අඛණ්ඩ ඉතිහාසයක් ගොඩනගා ගැනීමට ප්‍රමාණවත් තරම් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සම්භාරයක් අප ලංකාව සතුව තියෙනවා. නමුත් ඉන්දියාව අසල්වැසි ඉන්දියාව ගත් කල එහි අඛණ්ඩ ඉතිහාසයේ ගොඩනගා ගැනීමට තරම් ප්‍රමාණවත් සාහිත්‍ය මූලාශ්‍ර නැහැ. ඒ කියන්නේ ලංකාව ගත්තාම සාහිත්‍යමය පැත්තෙන් අතීතයේ ඉඳලම විශාල දියුණුවක් පැවතුණු රටක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉන්දියාව ගත්තාම සාහිත්‍යමය පැත්තෙන් ඉතාමත් දුර්වල ඉතිහාසයක් තමයි
තියෙන්නේ. ගොල්ලන්ගේ සාහිත්‍යය දැන් අපි ගත්තොත් ඒ හර්ෂවර්ධන රාජ්‍ය සමය වගේ කාලයන්, අශෝක රාජ්‍ය සමයන් ගත්තාම සාහිත්‍යමය මේ වශයෙන් ඉතාම දියුණු කාල පරිච්ඡේදයක්. නමුත් ඒගොල්ලන්ගේ ඉතිහාසය ගොඩනගා ගන්නකොට මේ සාහිත්‍යමය මූලාශ්‍රයන් ගත්තාම ඉතාමත් අඩුයි. ඒක නිසා ගොඩාක් උන්ට ඉන්දියානු ඉතිහාසය ගොඩනගා ගැනීමේදී ලංකාවේ තියෙන මූලාශ්‍ර තමයි ගොඩාක් දුරට ප්‍රයෝජනයට ගන්නේ. ශ්‍රී ලාංකීය ඉතිහාසය ගොඩනගා ගැනීමේදී වඩාත් වැදගත් වෙන දේශීය මූලාශ්‍රයක් වශයෙන් අපිට දීප වංශය හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ලංකා ඉතිහාසයේ හැදෑරීමේදී පරිශීලනය කළ හැකි අති විශාල සාහිත්‍යමය මූලාශ්‍රයන් ප්‍රමාණයක් පැවතුනද ඒ අතර සුවිශේෂිත ස්ථානයක් හිමිවෙන ඓතිහාසික වටිනාකමකින් යුක්ත මූලාශ්‍රයක් වශයෙන් දීප වංශය අපිට විග්‍රහ කරන්න පුළුවන්. දීප වංශය කියන්නේ ලංකාවේ තියෙන පැරණිතම මූලාශ්‍රය. දැනට හමු වෙලා තියෙන ඒ වගේ මහා වංශය ගත්තාම ලංකාවේ අද්විතීය ස්ථානයක් හිමිවෙන්නේ මහා වංශය ටික පැරණිතම ග්‍රන්ථයෙන් නෙමෙයි. ලංකා ඉතිහාසය හැදෑරීමේදීලා අඛණ්ඩ ලිඛිත තොරතුරු ලබා ගන්න පුළුවන් අද්විතීය ස්ථානයක් ගන්න මූලාශ්‍රය තමයි මහා වංශය. එනවා අපි දීප වංශය ගැන යම් අවබෝධයක් ලබා ගන්නකොට ශ්‍රී ලංකාවේ දැනට පවතින මූලාශ්‍ර ග්‍රන්ථ අතර පැරණිතම කෘතිය ලෙස සැලකෙනු ලබන්නේ දීප වංශයයි. ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ සිට 5 වෙනි සියවස අතර කාලය තුල ලියවී ඇති බව විද්වත් මතයයි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ අදහස වන්නේ ක්‍රිස්තු පූර්ව 1 වෙනි සියවසේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසු එම ග්‍රන්ථවල පසු පිටේ සඳහන් රාජ නාමාවලිය ඇසුරින් වෙනම වංශ කතාවක් ලෙස දීප වංශය රචනා කිරීම ආරම්භ වී ඇති බවයි. මේ කතුවරුන් කීප දෙනෙකු විසින් විටින් විට ලියවුණු කොටස්වල එකතුවක් ලෙස දීප වංශය රචනා කිරීම ආරම්භ වී ඇත. මේ කතුවරුන් කිහිප දෙනෙකු විසින් විටින් විට ලියවුණු කොටස්වල එකතුවක් බැවින් කතුවරයෙකුගේ නම ස්ථීර වශයෙන් සඳහන් වෙන්නේ නැහැ. දීප වංශයේ එකම කරුණ නැවත නැවතත් සඳහන්ව තිබීම එහි තියෙන දුර්වලතාවයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. පරිච්ඡේද 22යි ඓතිහාසික කරුණු සංස්කරණය නොකොට ඒ ආකාරයෙන්ම දක්වා තිබීම විශේෂත්වයක් වෙනවා. ඒක ග්‍රන්ථයේ තියෙන විශේෂිත සුවිශේෂිත ලක්ෂණයක්. මහා වංශයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. මහා වංශයේ නොමැති ඓතිහාසික කරුණු රැසක් දීප වංශයේ ඇතුළත් වෙනවා. උදාහරණ විදිහට මහා සම්මත පරපුරට අයත් රජවරුන්ගේ නම් ඒ වගේම තමයි පණ්ඩුවාසදේව රජුගේ පුතුන් 10 දෙනාගේ නම් සගමිත්තරණිය සමග පැමිණි සෙසු භික්ෂුණීන් වහන්සේලාගේ නම් ලංකාවේ මෙහෙණ සස්නේ ව්‍යාප්තිය. මෙහෙණි සස්න පිළිබඳව තොරතුරු රැසක් ඇතුළත් වී ඇති බැවින් දීප වංශය ඇතැම් කොටස් භික්ෂුණීන් වහන්සේලා විසින් රචනා කර ඇති බවට විද්වත් මතයක් විසින් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ දීප වංශයේ තියෙන සුවිශේෂිත ලක්ෂණ කිහිපයක් අපිට මෙලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දීප වංශය විවිධ භාෂා ශෛලීන්ගෙන් යුක්තයි. එක භාෂාවකින් යුක්ත වෙන්නේ නැහැ. විවිධ භාෂා ශෛලීන්ගෙන් තමයි මේක රචනා කරලා තියෙන්නේ. විවරණ විදි රසක් තියෙනවා. පුනරුක්ත දෝෂ බහුලයි. එකම කරුණ ස්ථාන දෙකක දෙආකාරයකට සඳහන් නැති අවස්ථා තියෙනවා. ඒ අනුව අපිට පැහැදිලිව කියන්න මේක එක්කෙනෙක් විසින් නෙමේ විවිධ පාර්ශවයන් විසින් රචනා කරපු කණ්ඩායමක් විදිහට රචනා කරපු ග්‍රන්ථයක් කියලා. උදාහරණයක් විදිහට එක් තැනක රුවන්වැලි මහා සෑය සහ ලෝවා මහා පාය දුටුගැමුණු රජතුමා විසින් කර වූ බවට සඳහන් වන අතර තවත් තැනක එක සද්ධාතිස්ස රජතුමා විසින් කර වූ බවට සඳහන් වෙනවා.
දීප වංශයේ එන ඇතැම් තොරතුරු මහා වංශයේ එන තොරතුරු සමග ගැටෙන අවස්ථාත් දක්නට තියෙනවා. උදාහරණයක් විදිහට විජයාගමනය පිළිබඳව දීප වංශයේ කරුණු වඩා සැසඳෙන්නේ මහා වංශයේ එන විජයාගමනය පිළිබඳ තොරතුරු සමග නොව දිව්‍ය අවධානය සහ වලාහස්ස ජාතකයේ එන තොරතුරු සමග. මේක දැන් මේ දීප වංශය කියන කෘතිය අන්තර්ගත වෙන්නේ විජයාගමනයේ ඉඳලා ඉස්සරහට තියෙන විශේෂ මහසේන රාජ්‍ය සමයේ දක්වා තියෙන තොරතුරු තමයි දීප වංශයේ අන්තර්ගත වෙන්නේ. ශ්‍රී ලාංකීය ඉතිහාසය අධ්‍යයනය කිරීමේලා බෙහෙවින් වැදගත් වන දේශීය මූලාශ්‍රයක් වශයෙන් මහා වංශය හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව අඛණ්ඩ ලිඛිත තොරතුරු ගොඩනගා ගැනීමේදී පරිශීලනය කළ යුතු ග්‍රන්ථය විදිහට අපිට නම් කළ හැක්කේ මහා වංශය. මහා වංශය දැනටම ලියවිමින් පවතින ග්‍රන්ථයක්. ඒක ඉස්සරහට අනාගතයේත් ලියවෙන ග්‍රන්ථයක්, නොනවතී ලියවෙන එකම ග්‍රන්ථය මහා වංශය. එසේ වුවද සාම්ප්‍රදායානුකූලව අපි මහා වංශයේ විදියට සලකනු ලබන්නේ පළමුවන පරිච්ඡේදයේ සිට 37 වන පරිච්ඡේදයේ අවසානයේ දක්වා. එනම් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ පමණ සිට මහසේන රජුගේ රාජ්‍ය සමය අවසානයේ දක්වා ක්‍රිස්තු පූර්ව 300 ක්‍රිස්තු වර්ෂ 303 ලියවී ඇති මහා වංශයේ මුල් කොටස. ඒ කියන්නේ විජයාගමනයේ ඉඳලා මහසේන රාජ්‍ය සමය අවසානයේ දක්වා කියන කොටස. මේ කතුවරයා වන්නේ මහා විහාර පාර්ශවයට අයත් දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩදිසු මහා නාම නම් හිමිනමකි. ඕක කියන්නලා ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී මහා විහාරයේ වැඩ වාසය කරනු ලැබූ දික්සඳ පරිවෙන්පති මහා නාම හිමියන් විසින් මේක රචනා කරා කියලා තවත් විදිහකට තැම් ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන. එහෙම කිව්වත් වැරදි නැහැ. ක්‍රිස්තු වර්ෂ 459ත් 477ත් අතර කාලයේ අනුරාධපුරයේ රජ කළ ධාතුසේන රජතුමාගේ මාමා කෙනෙකු වන මහා නාම නම් හිමිනමක් පිළිබඳව ලංකා ඉතිහාසයේ සඳහන් වන බැවින් මහා වංශයේ උන්වහන්සේගේ කෘතියක් බව විශ්වාස කරනවා. මෙම මතය සනාථ කිරීම සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන සාධකයේ වන්නේ මහා වංශයේ දුටුගැමුණු චරිතය සඳහා පරිච්ඡේද 11ක් වෙන් කර තිබීමයි. 22 වන පරිච්ඡේදයේ සිට 33 වන පරිච්ඡේදය දක්වා පරිච්ඡේද 11 ගැමුණු චරිතයට වෙන් කර ඒ උත්කෘෂ්ඨාකාරයට වීර කාව්‍ය ස්වරූපයෙන් එලි දක්වලා තිබීම. ඒක තියෙන දුර්වවබෝධ තැනක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. දුටුගැමුණු චරිතය ඉතා දීර්ඝ ලෙස විස්තරාණය කොට වීර කාව්‍ය ස්වරූපයෙන් රචනා කිරීමට මහා නාම හිමියන් පෙළඹී ඇත්තේ කාලීන අවශ්‍යතාවයක් ඉටු කරලීම සඳහා. මහා වංශයේ ලියවුණු කාලයේ අනුරාධපුරය පාලනය කරේ පණ්ඩු පාරින්ද ඇතුළු දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණිකයන් 6 දෙනෙකු විසින්. මොවුනට එරෙහිව මහ ජනතාව ධාතුසේන කුමරු වටා එක්රොක් කරවීම සඳහා රටවැසියා තුළ දේශානුරාගය පුබුදුවීම. දුටුගැමුණු රජුගේ සහ එකල සිටි සිංහලයාගේ ජාත්‍යාලය වුවහා දැක්වීම තුළින් තත්කාලීන ජනතාව අවදි කිරීමත් මහා වංශයේ රචනා කිරීමේ මූලික අරමුණ වන්නට ඇත. මෙම මතය අනුව මහා වංශයේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස තුලදී රචනා වී ඇති බවට පිළිගැනීමට සිද්ධ වෙනවා. මහා වංශ කතුවරයා තම කෘතියට තොරතුරු ලබාගත් මූලාශ්‍රද ඒවා පරිශීලනයේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගයේද මහා වංශයේ ආරම්භයේම මෙසේ සඳහන් කරලා තියෙනවා. ඒසෝ අති චිත්තාර්ථෝකේචි අති චක්වච සංකිට්ඨෝ අනෝක පුනරුත්තකෝ
වච්චිතන්තේහි දෝසේහි සුකක්ගන ධාරණ. මෙම ගාථා පාඩය මම වීඩියෝ එක අතර මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක බලලා නිවැරදි උච්චාරණය සිදු කරන්න පුළුවන්. මම උච්චාරණය කිරීම වැරදි වෙන්න පුළුවන්. පැරැන්නන්ගේ වංශ කතාවේ ඇතැම් ස්ථාන අධික විස්තර සහිත බවත්, ඇතැම් ස්ථාන බෙහෙවින් සංක්ෂිප්ත බවත්, තවද ඒ පුනරුක්ත දෝෂයන්කින් ගහන බවත්, එකී දෝෂ දුරලා සුවසේ ග්‍රහණය කර ගැනීමෙන් පහළ සංවේදී උපදවා ගැනීම සඳහා මහා වංශය රචනා කරන බව කතුවරයා ප්‍රකාශ කරලා තියෙනවා. මහා වංශය ගත්තහම මේ ග්‍රන්ථයේ දුර්වලතා තියෙනවා. ඒ වගේම තමයි හොඳ පැත්ත, ප්‍රබලතා තියෙනවා. මොනවද කියලා අපි බලමු. මහා වංශයේ ප්‍රබලතා ගත්තාම ලංකා ඉතිහාසයේ හැදෑරීමට තියෙන ප්‍රධාන මූලාශ්‍රය මහා වංශය. මහා වංශයේ කරුණුවල සත්‍යතාවයේ සෙල්ලිපි මගින් තහවුරු වෙනවා. පුරාවිද්‍යාත්මක සාධකවල ඓතිහාසික කාලනිර්ණය තහවුරු කර ගැනීම සඳහා මහා වංශය පරිශීලනය කිරීම වැදගත් වෙනවා. දේශාටන වාර්තා හා විදේශීය ලේඛකයන්ගේ ඓතිහාසික සටහන් ආදියේ දැක්වෙන තොරතුරු මහා වංශය මගින් සනාථ වෙලා තියෙනවා. මහා වංශයේ තියෙන දුර්වබෝධ තැන්, එහෙම නැත්නම් දුර්වලතා මොනවද කියලා බලමු. දුටුගැමුණු චරිතය හා කාර්ය සංසිද්ධිය වර්ණනා කිරීම සඳහා මහා වංශයේ පරිච්ඡේද 37න් 11ක් වෙන් කිරීම නිසා ඒ සමබරතාවයේ කෙරෙහි ගොස් ඇත. 22 වන පරිච්ඡේදයේ සිට 33 වන පරිච්ඡේදය දක්වා පරිච්ඡේද 11ක් ගැමුණු චරිතය වෙන් කළ ඒ උත්කෘෂ්ඨ ආකාරයට විග්‍රහ කර තිබීම ඒක තියෙන ලොකු අඩුපාඩුවක්. ඒක නිසා මහා වංශයේ තියෙන සමබරතාවය කෙරෙහි ගොස් තියෙනවා කියලා විචාරකයෝ මත ඉදිරිපත් කරලා තියෙනවා. මුල් පරිච්ඡේද කීපේ එනම් ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ සිට 2 වන පෑතිස් රාජ්‍ය සමය දක්වා කාලය පිළිබඳව ඇතුළත් කර ඇති තොරතුරු කෞල්පිත ස්වරූපයක් ගෙන ඇති අතර අද්භූත සිදුවීම් වලින් ග්‍රහණය මෙම කරුණු වලින් සැබෑ කරුණු තෝරා ගැනීම උගටයි. ඒ කියන්නේ සැබෑ කරුණ මොකද්ද කියන එක තේරුම් ගැනීම ඉතාමත් අමාරුයි කියලා කියනවා. මහා වංශ කතුවරයා මහා විහාරයට පක්ෂපාත රජවරු මහත් අභිරුචියෙන් වර්ණනා කරලා තියෙනවා. එහෙත් මහා විහාරය කෙරෙහි යහපත් ආකල්පයක් නොදැක්වූ වලකම්බා මහසේන් වැනි රජවරුන් පිළිබඳව දක්වා ඇත්තේ ඉතාමත් උදාසීන ආකල්පයක්. මහා වංශයේ කතුවරයා දුටුගැමුණු රජුගේ වැදගත්කම ඉස්මතු කිරීම සඳහා කාවන්තිස්ස වැනි රජවරුන්ගේ වැදගත්කම යටපත් කර ඇති අතර ගැමුණු කුමරු තම පියාට ස්ත්‍රී පලදනා එවීම වැනි කතා මගින් කාවන්තිස්ස වැනි උපායශීලී පාලකයෙකු බියසුළු පාලකයෙකු බවට පත් කරලා තියෙනවා. මහා වංශය රචනා කිරීමේදී ප්‍රධාන තේමා භාවිතා කරලා තියෙනවා. මොනවද ඒවා? රාජවංශයේ අඛණ්ඩ පැවැත්ම ඉදිරිපත් කිරීම, විදේශ ආක්‍රමණිකයන්ගෙන් හා අභ්‍යන්තර කැරලිවලින් රට හා රටවැසියා මුදවාගෙන නීතිය හා සාමය රැක ගැනීමට රජවරුන්ගත් ක්‍රියාමාර්ග විස්තර කිරීම, කෘෂිකාර්මික සම්වර්ධනයට මූලාධාර වූ ජල සම්පාදනය සහ පාලකයන්ගත් ක්‍රියාමාර්ග විස්තර කිරීම, බුද්ධ ශාසනය අභිවෘද්ධිය සඳහා පාලකයා විසින් කරන ලද සේවාවන් දැක්වීම, මහජනතාවගේ සුබ සාධනය සඳහා රජවරුන්ගත් ක්‍රියාමාර්ග
ඉතිහාසය ගත්තා මේකේ දුර්වවබෝධ තැන් තියෙනවා කියලා. මේ දුර්වවබෝධ තැන් මගහැරවීම සඳහා පසු කාලීනව මහාවංශයට ටීකාවක් රචනා කරනවා. ඒක අපි මහාවංශ ටීකාව හෙවත් වංශත්තප්ප කාසිනී යනුවෙන් හඳුන්වනු ලබනවා. මහාවංශයේ ඇතැම් දුර්වවබෝධ තැන් පැහැදිලි කිරීම සඳහා ලියන ලද ටීකාව වංශත්තප්ප කාසිනී යනුවෙන් හඳුන්වනු ලබනවා. මේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ සිට 11 වන සියවස දක්වා කාලය තුළ රචනා වී ඇතැයි සැලකෙනවා. මෙහි කතුවරයා මහානාම නම් හිමිනමකි. ලංකාවේ හා ඉන්දියාවේ පැරණි ඉතිහාසයේ පිළිබඳව මහාවංශයේ ඇතුළත් නොවන කරුණු රැසක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. මහාවංශයේ කෙටියෙන් ලියන ලද ඇතැම් කරුණු මහාවංශ ටීකාවේ විස්තර වශයෙන් දක්වා ඇත. ඒ සඳහා නිදසුන් කිහිපයක් අපිට දක්වන්න පුළුවන්. පණ්ඩුකාභය රජු විසින් සිවිකාශාලා හා සොත්තිශාලා යනුවෙන් ගොඩනැගිලි දෙකක් ඉදි කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. මහාවංශ ටීකාවේ එය මොනවාද, එම ගොඩනැගිලි මොනවාද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමට උත්සාහ කළා තියෙනවා. ඒ අනුව සිවිකාශාලා යනු මාතෘ නිවාස හෝ ශිවදේපාල විය හැකි බවත්, සොත්තිශාලා යනු බ්‍රාහ්මණයන් වේද පන්තියේ ස්ථාන විය හැකි බවත් මහාවංශ ටීකාවේ විස්තරාත්මකව දක්වලා තියෙනවා. වෙනත් කිසිදු මූලාශ්‍රයකින් ලබාගත නොහැකි ඓතිහාසික තොරතුරු කිහිපයක්ද මහාවංශ ටීකාවේ ඇතුළත් වෙනවා. ඒ සඳහා නිදසුන් කිහිපයක් අපිට මේ ආකාරයට දක්වන්න පුළුවන්. වේවානම්පියතිස්ස රජුගේ අභිෂේක උපකරණ ලබාගෙන මෞර්ය චාරිත්‍රානුකූලව කරන ලද දෙවන අභිෂේක ක්‍රමය පිළිබඳව විස්තර වළගම්බා රජුට රාජ්‍යත්වය අහිමි වීමෙන් පස්සේ වසර 13යි මාස 7 කාලයක් වනගතව සිටීමට සිද්ධ වෙනවා. මෙම වනගතව සිටි කාලය තුළ ඔහු ගත කළ ජීවිතය හා එහිදී සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. වළගම්බා රජුට එරෙහිව දකුණු ඉන්දීය ආක්‍රමණ එල්ල වූ අවස්ථාවේ, එනම් සද්‍රවිඩ ආක්‍රමණ එල්ල වූ අවස්ථාවේදී ලංකාවේ රුහුණු දේශයේ ප්‍රධානී වූ තීයන බ්‍රාහ්මණයාගේ, එනම් බ්‍රාහ්මණ තිස්සගේ කැරැල්ල ඇති වෙනවා. මේ දෙකොටස අතර ભેදයක් ඇති කිරීම සඳහා වළගම්බා යෙදූ උපක්‍රමයේ නිතිමා යනුවෙන් හඳුන්වනු ලබනවා. මහාවංශය මෙම නිතිමා කියන යුද උපක්‍රමය දක්වලා තිබුණට ඒක විස්තරාත්මකව දක්වලා නැහැ. නමුත් මහාවංශ ටීකාව ඒක විස්තර කරලා තියෙනවා මේ ආකාරයට. එම වචනීය විග්‍රහ කරන දක්වන මහාවංශ ටීකාව තල්පතකින් තල්පතක් සිඳින්නාක් මෙන් සතුරාකින් විනාශ කිරීමට රජු උපක්‍රමශීලීව ක්‍රියා කළ බව පෙන්වා දෙනවා. ටීකා සාම්ප්‍රදායට අනුව සරල ග්‍රන්ථයෙන් රචනා කර ඇති මහාවංශ ටීකාවද මහාවංශ 37 වන පරිච්ඡේදයෙන් අවසන් වෙලා තියෙනවා. මේ අනුව මම අද කතා කළේ ශ්‍රී ලාංකීය ඉතිහාසය අධ්‍යයනය කිරීමෙහිලා උපකාරී වන මූලාශ්‍ර කියන මාතෘකාව. මේ යටතේ මම ඉතිහාසය කියන්නේ මොකක්ද, ඉතිහාසයේ විෂය අධ්‍යයනය කිරීමේ ඔබට තියෙන ප්‍රයෝජන මොනවද සහ ලංකා ඉතිහාසයේ හැදෑරීමෙහිලා ප්‍රයෝජනීයට ගත හැකි උපකාරී වන මූලාශ්‍ර මොනවද කියන එක පිළිබඳව ඔබට යම්කිසි අදහසක් ලබා දුන්නා. ඒ අනුව අපි විශේෂයෙන්ම මේ දේශීය මූලාශ්‍රයන් ගැන කතා කරා. මේ දේශීය මූලාශ්‍රයන් අතර දීපවංශය සහ මහාවංශය කියන ලංකාවේ ඓතිහාසික වශයෙන් වඩා වැදගත් වන මූලාශ්‍රයන් දෙක පිළිබඳව දීර්ඝ හැදෑරීමක් කළා. ඉදිරියේදී මම ඉතිහාසය සම්බන්ධව අලුත් පාඩම් රැගෙන පැමිණීමට බලාපොරොත්තු වෙනවා. එතකන් මගේ channel එක හොඳයි කියලා හිතෙනවනම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ස්තුතියි.